එක්තරා අවන්හලක් ළඟින් යන දුප්පත් මිනිහෙකුට ඒ අවන්හලේ ප්‍රණීත කෑම රස වල සුවඳ දැනෙනවා. එයා ඒ සුවඳින් මොහොතේට පත් වෙනවා. එයා හිතනවා අනේ මට මේ ආහාර මිලට ගන්න තිබුණා නම් කියලා එයා ඒ අවන්හලට ගොඩ වැදිලා. ගොඩ වැදිලා කෑම ගන්න ඉන්න අයගේ පොලිමට එකතු වෙනවා. ගිහිල්ලා මුදල් අය කැමියා ළඟට ගියාම ඒ ප්‍රණීත සුවඳ දැනුම් ආහාරවල මිල බලපුවම එයා ළඟ මුදල් නැහැ ඒකට ගෙවන්න. අය කැමියා කියනවා සමා වෙන්න. මන් ළඟ ප්‍රමාණවත් මුදල් නැහැ. මම ගිහිල්ලා එන්නම්. අය කැමියා කියනවා එහෙම කියලා හරියන්නේ නැහැ. මුදල් ගෙවලා යන්න කියලා. එයා අහනවා මොකටද මං සල්ලි ගෙවන්නේ? මං කෑම ගත්තේ නැහනේ. රස බැලුවේ නැහනේ. සුවඳ බැලුවා විතරයිනේ කියලා. අය කැමියා කියනවා ඔබ සුවඳට මුදල් ගෙවිය යුතුයි. ඔබ කෑම රස බැලුවේ නැති වුණාට කෑම වල සුවඳින් ඔබ ප්‍රමෝදයටපත් වුණා. ඒ නිසා ඒ සුවඳ වෙනුවෙන් ඔබ මුදල් ගෙවිය යුතුයි. ඔහු මේක අහලා බොහොම දුකටපත් වෙනවා. මේ කතාව අහගෙන ඉන්නවා අසලේ ඉන්න දැනුම් නැතිකම ඇති අය. එයා අර දුප්පත් මිනිහට කතා කරලා උපදේශක් දෙනවා. දැන් ගිහිල්ලා ආපහු පොලිමකට එකතු වෙන්න කියලා. මෙයා පොලිමට ගිහිල්ලා මුදල් අය කැමියා ළඟට යනවා. ගිහිල්ලා කියනවා හරි මම ලෑස්ති ඔබට ගෙවීම කරන්න. අය කැමියා කියනවා එහෙනම් ගෙවන්න. මෙයා මොකද කරන්නේ? සාහපුවට අත දාලා මුදල් පසුබියක් අරගෙන ඒකේ කාසි වගේක් ඔලවනවා මුදල් අය කැමියාට ඇහෙන්න. එයා කියනවා එහෙනම් මම ගිහිල්ලා එන්නම්. මුදල් අය කැමියාට මොකක්? ඔබ මුදල් ගෙවුවේ නැහනේ. එයා කියනවා කෑම වල සුවඳ බලපු එක රස බලන්නේ නැතුව සුවඳ බලපු එකට සමානයි නම් ඒකට මං ගෙවන්න ඕනේ නම් මුදල් ගෙව්වේ නැති වුණාට ඔබ මුදල් වල එළවෙන සද්දට ඇහුම්කන් දුන්නා. ඒ දෙකම සමානයි කියනවා. කපටි මිනිසුන්ට පිළිතුරු දිය යුත්තේ කපටි කමින් බව. අපි තේරුම් ගත යුතුයි. කෑම වල රස බලමු.